welcome back to my YouTube channel. ඔන්න ගොඩ කාලයකට පස්සේ ඔයාලට ස්ටඩි ලොග් එකක් අරන් ආවා. ඇත්තටම මට මේ දවස් ටිකේ සෙම හැදිලා ඒක නිසා මේ ලොග් එක එඩිට් කරගන්න බැරුව තමයි හිටියේ. මම දැන් උනත් වොයිස් කරන්නේ මාරම අමාරුවෙන්. ඒක නිසා මගේ වොයිස් එක කැත ඇති ඒක ගණන් ගන්න එපා. මේ කාලෙදි දවල්ට මෙහෙට මාරම රස්නේ ඒ වගේම උදේට මෙහෙට මාරම සීතලයි. මූණ හොදන්නත් බැරි තරම් වතුර මාරම සීතලයි. ඉතින් අද මට එකවුන්ටින් පන්ති තියෙනවා. අපි ඒකට යන්න ඉක්මනටම ලෑස්ති වෙමු. මට 8:00ට තමයි පන්ති තියෙන්නේ. හැබැයි 8:00ටවත් ගෙදරින් යන්න ඕනි. මොකද ඒ පන්තියේ ගොඩක් ළමයි ඉන්න නිසා පරක් වුණොත් පිටින් පස්සේ තමයි ඉන්න වෙන්නේ. ඉතින් මං දැන් තමයි පන්තියට ආවේ. මං ඔයාලගෙන් දෙයක් අහන්නද? ඔයාලගේ ලයිෆ් එකට ලැබුණ හොඳම අවවාදේ මොකක්ද? මගේ ලයිෆ් එකට ලැබිච්ච හොඳම අවවාදේ තමයි වෙන කෙනෙක් මොනා හිතයිද කියන එක ගැන ඔයා හිතන්න යන්න එපා. ඒ කියන්නේ ඔයා කොයි හරි ගිහිල්ලා මොකක් හරි වැඩක් කරන්න හදනකොට අනේ අර මිනිස්සු මං ගැන මොනා හිතයිද කියන එක හිතනවනේ. අන්න ඒක තමයි මේකෙන් කියන්නේ. වෙන මිනිස්සෙක් ඔයා කරන එක ගැන මොනා හිතනවද කියන එක ඔයා හිතන්න යන්න එපා. මෙහෙමයි මාව උදාහරණයකට ගන්නකො. සරලවම කිව්වොත් මම YouTube එකට ලොග් දානවනේ. එතකොට මම කොහෙ ගියත් මම ලොග් එකක් කරන දවසක් නම් මම අනිවාර්යෙන් වීඩියෝ ගන්නවා. එතකොට මටත් හිතෙනවා අනේ අර මිනිස්සු මං ගැන මොනා හිතයිද කියලා. හැබැයි මට මෙන්න මේ අවවාදේ මතක් වුණාම ඒ මිනිස්සු මොනා හිතනවද කියන එක ගැන මම හිතන්න යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට මගේ වීඩියෝ ගන්න එක හරිම ලේසි. ඔයා කරන්නේ වැරදි දෙයක් නෙමෙයි නම් ඔයා කරන දේ හරි කියලා ඔයා දන්නවනම් ඔයා අනිත් කෙනා මොනවද හිතන්නේ කියන එක ගැන හිතන්න යන්න එපා. මොකද නෙගටිව්ව හිතන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සෙක් ඔයා මොන දේ කරත් හිතන්නේ නෙගටිව්ව. පොසිටිව්ව දකින්න පුරුදු වෙලා ඉන්න මිනිස්සෙක් ඔයා මොන දේ කරත් ගොඩාක් දුරට ඒ මිනිස්සයා ඒකේ පොසිටිව් පැත්තක් තමයි බලන්නේ. සාමාන්‍යයෙන් මම කවුරු හරි මොකක් හරි දෙයක් වීඩියෝ කරනවා දැක්කම එයා කන දේ වීඩියෝ කරනවා දැක්කත් එයා සමහර විට YouTube එකට වීඩියෝ දානවා ඇති. නැත්නම් TikTok එකට දානවා ඇති. නැත්නම් එයාට ඒවා ඉස්සරහට මතක විදියට මෙමරිස් විදියට තියාගන්න එයා වීඩියෝ කරනවා ඇති. මට නම් එන්නේ ඔන්න ඔය වගේ සිතුවිලි ටිකක්. හැබැයි තවත් මිනිස්සෙට අනේ මෙයාට නම් පිස්සු යන තැන වීඩියෝ කරනවානේ අන්න ඒ වගේ සිතුවිලි එන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මිනිස්සෙක් හිතන පතන විදිය අපිට වෙනස් කරන්න බෑ. මොකද ඒක එයාගේ අතුලාන්තයෙන් එන දෙයක්. එයා පොඩි කාලේ ඉඳන් හැදෙන පරිසරෙත් එක්ක එයා ආශ්‍රය කරපු මිනිස්සුත් එක්ක එන දෙයක්. ඒක නිසා වෙන කෙනෙක් හිතන්නේ මොකද්ද කියන දේ ගැන ඔයා හිතන්න යන්න එපා. එතකොට ඇත්තටම ජීවත් වෙන්න ලේසි. මටත් ඒ අවවාදය ලැබුණේ දවස් ඉඳන් මට ඇත්තටම මගේ ජීවිතේ ගෙවන්න හරිම ලේසි.
ගොඩාක් අය මගෙන් Q&A එකක් ඉල්ලලා තිබ්බනේ. ඉතින් මම ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න මේ පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් දාන්න කියලා Q&A එකට පෝස්ට් එකක් දැම්මා. ගොඩාක් අය ඒක දැකලා කමෙන්ට් දාලා තිබ්බා. තවත් සමහර දැකපු නැති අය ඇතිනේ. ඉතින් ඒගොල්ලොන්ට තමයි කිව්වේ ඔයාලට මගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ලොගේ යටින් නෙමෙයි මම පෝස්ට් එකක් දාලා ඇති Q&A එකට. ඒක යටින් කමෙන්ට් එකක් දාලා අහන්න. මම මේකෙන් පස්සේ ලොග් එක අරන් එන්නම්. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා මට මේ ලොග් එක එඩිට් කරන්නත් තිබ්බා. දැන් නම් ඔයාලා මේ ලොග් එක බලලත් ඇති. මේ ලොග් එක හෙට දාන්න ඕනි නිසා අද අප්ලෝඩ් වෙන්න දැම්මා. මොකද මෙහෙට පොඩි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. අද අප්ලෝඩ් වෙන්න දැම්මොත් හෙට තමයි ලොග් එක දාන්න පුළුවන් වෙන්නේ. අද බ්‍රහස්පතින්දා. අද මට BS පන්ති තියෙනවා. ඇත්තටම මට කොච්චර රෑ වෙනකන් හිටියත් උදේට නැගිටින එක තමයි කරන්න බැරිම. මං 8:00ට තියෙන පන්තියට 7:00ට තමයි නැගිටින්නේ. අද පොඩ්ඩක් හරි වේලාසෙන් නැගිට්ටේ. මොකද මට ලොග් එකක් කරගෙන ලෑස්ති වෙන්න වෙලා මදි වෙන නිසා. අපේ වෙරළු ගහේ මෙච්චර මල් පිපුණමද කොහෙද? මාරම ලස්සනයි. නිකන් අර කොරියාවේ ජපානයේ තියෙන ගහක් වගේ. ඒ තරම්ම ලස්සනයි. මගේ කාමරෙන් එහා පැත්තේ මේ ගහ තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ මගේ කාමරෙන් එහා පැත්තේ බැලුවයින් පස්සේ මාරම ලස්සන දර්ශනයක් තමයි තියෙන්නේ. අපේ ආච්චිත් මං නැගපු බස් එකටම නැග්ගා. මං හිතුවේ ගෙදර යන්නේ කියලා. නෑ, හැබැයි අපේ ගෙදර එන්නේ. ඇත්තටම ආච්චි අපේ ගෙදර එනවා කිව්ව මේ දැනෙන හැඟීම වචන වලින් නම් කියන්න බෑ. ඊට පස්සේ මම පොඩ්ඩක් නිදාගත්තා. මොකද දවල්ට මාරම රස්නේ. ඒක නිසා වැඩක් කරන්නත් බෑ. ඉතින් මං දැන් තමයි නැගිට්ටේ. දැන් තමයි මම දවල්ටත් කන්නේ. ඊට පස්සේ මට චිත්‍රයක් අඳින්න ඕනි කියලා හිතුණා. පොඩ්ඩක් පීඩණයෙන් ඉන්න වෙලාවට පොඩ්ඩක් කලබල වෙලා ඉන්න වෙලාවට චිත්‍රයක් අඳන් මගේ හිත මාර විදියට සැහැල්ලු වෙනවා. මම මේ දවස් ටිකේම හොබි එක විදියට තියාගෙන හිටියේ ඉන්ඩෝ පාන්ට් හදන එකයි ෆිල්ම් බලන එකයිනේ. මම අද මගේ හොබි එක පොඩ්ඩක් මාරු කරනවා චිත්‍ර අඳින එකටයි පොත් කියවන එකටයි.
ළමයි මට මෙච්චර කල් ඔයාලගෙන් අහන්න බැරි වුණානේ. මම ගේනවට කැමති මොකක් හරි ලොග් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා ඒක කියන්න. මම ඊළඟට ගේනවට කැමති මොන වගේ ලොග් එකක්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා කියන්න. මොකද ඒක මට ලේසියි. මොකද මට එතකොට ඔයාලා කැමති මොන වගේ ලොග් වලටද කියලා දැනගන්නත් පුළුවන්. මම කිව්වනේ මේ ලොග් එක එඩිට් කරගන්න බැරුව හිටියේ සෙම වැඩි වෙලා කියලා. ඔන්න දැන් තමයි මට ඇත්තටම අමාරුනේ. මගේ ඔළුව ගොඩාක් රිදෙන්න ගත්තා. ඉස්සෙල්ලා සෙම්මට කියලා හිතුවේ නෑ. මම හිතුවේ මේ නිකන් ඔළුවේ කැක්කුමක් කියලා. ඒකයි මම පැන්ඩෝල් දෙකක් බිව්වේ. පස්සේ මට කතා කරගන්න බැරුව බෙහෙත් ගේන්නත් යන්න වුණා. මම නම් දැන් කරන්න හදන්නේ අපේ BS පන්තියේ මෙමරි රීකෝල් පේපර් දෙනවා. අන්න ඒවට උත්තර ලියන්න තමයි. මට මුලම දෙකක් තුනක් තියෙනවා. ඒක ලියන්න ඕනි. ඇත්තටම මම මේ වැඩේට නම් කැමතියි. මේ මෙමරි රීකෝල් පේපර් දෙන එක. විභාගයට පාඩම් කරද්දුනත් ඒක මාරම සපෝටින්. ඒ වගේම අපිට වර්ණ පාඩම් වුණත් ටක් ගාලා ටියුබ් පෙල්ලන්න නැතුව ඒ පේපර් එකක් දෙකක් බලලා මතක් කරගන්නත් පුළුවන්. ගොඩාක් අය රැයට පාඩම් කරද්දී නිදිමත වෙන්නේ නැති.
එහෙනම් ඉතින් අදට මෙතනින් මේ ලෝකෙ ඉවරයි. තවත් අලුත් ලස්සන ලෝකයකින් ඉක්මනටම හම්බෙමු. එතකන් සතුටින් පරිස්සම්. ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා. ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. මතක් කරලා Q&A post එක යටින් ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා.